මාළු ಜಾති ගොඩයි. ඕන ಜಾතියක් තියෙනවා නේ එකම තැනක. ಜಾතියක් තියෙනවා මාත් ඉන්නවා. අලුත්ම කන්දරලික් කපන්න යන්න. හදලා නේ මාව. කන්දරලා. මේ බොරලා තමයි. ඔන්න කන්දරලා කැපුවා. වගේ කාලාද ආකේ මඩිය සෑහෙන ලොකුයි ඒ මාදේ මාළු තමයි බිලි මාළු ආල් හොඳයි බත්‍රසයි ආල් ගෙන ආයෙ ගන්න ඕනේ ඒක ඕනේ බොක්ක අමාර ඒක පොතක් දැම්ම කොච්චරද ඕනේ මම බඩපොඩි දාන්න ආගන්න බැරුව ගියා මං හිතුව එච්චර දාලා නැතිද කියලා අදලා තියෙනවා දෙනවා රව් තියෙන නාඩු දෙකයි දෙනවා වේරම් බඩු ඌදිල්ලු තියෙනවා දීම හිට කොප්පරා තියෙනවා ආයෙ පරව් මේ ඇවිල්ලා තෝරා මාළු ಜಾති ගොඩයි හැම ಜಾතියම තියෙන ඕන ಜಾතියක් තියෙනවා නේ නන්ද ඕන ಜಾතියක් තියෙනවා නේ එකම තැනක ಜಾතියක් තියෙනවා මාත් ඉන්නවා මාත් ඉන්නවා හැම ಜಾතියම එකම තැනකින් එකම තැනින් ආයෙ වෙන කොහෙත් යන්න ඕනේ නැහැ නේ නන්දගෙන් විතරයි ඔව් එන්න ඇවිල්ලා අහලා යනවනේ ඒකයි ඉස්සෝ ඉස්සත් තියෙන වර්ග තුන. ඉස්සෝ වර්ග තුනයි. මොනවාද වර්ග තුන? මේක කිරි ඉස්සා. කිරි ඉස්සා. මේක නම් පාවුන. ඇටි කඩක්. ආ. අලුත් මිස්සෝ. තෝරා. තියෙනවනේ අලු. මාළු ගන්නවා නම් පොට්ටේ. යාළුවෝ එනම් පේජ් එක ෆලෝ කරන් යන්න. ඉස්සරහට මේකේ වීඩියෝ බලන්න. පරව කිලෝ එකක් 2600. තෝරු නම් 4000. 3000. ඌලාව තෝරු ගණන් මේ දවස්වල. තෝරු හොයාගන්නවත් නැහැ. මාළු අඩු වෙද්දි තමයි ගණන් වැඩි. මාළු අඩු වෙද්දි ගණන් වැඩි. මාළු වැඩි වෙද්දි ගණන් අඩුයි. ඔන්න ඕකයි මිල සූත්‍රේ. එන අපි යනවා. නැන්ද එන සුප නත්තලක් ඈ. කට්ටිය නත්තා කට්ටිය එන්න ඕන මාළු ගන්න නේ නැන්දගේ. ඔව්. ඔයාගෙන මෙන්න කියන්නේ. ආව්. ඔයාගෙන වෙන්න ඕන. වෙන්න අප්පුවට. මේක අර සංවිධානයක් වුණා නම් කපලා නිකන් දෙන්න. මොකද්ද කප්පු කරේ? එන එළුනි ජය වේවා. පහක් විතර ගෙන්න ගන්න. හරිනේ හරි. ජේසි පීටයි. ජේසි පීටයි. කොප්පරා පීටයන් කොප්පරා දී. ඔයා ගොළුෙන් ගන්න ඕනේ. කෑලි කපන්න ගන්න. අර මස් කඩෙන් ඇවිල්ලා ෆොටෝ ගන්න කිව්වා.
උංග වැටුණට කමක් නැහැ කිව්වා. මොකද මම මස් ගන්න උන්ගේ. ඔව්. අදද ගන්නේ නෑ දාන්නේ දැන් අද බනරයි. ගත්තාද ඔව් ගේ හවුද. නැත්තම් ගමේ මිනිස්සුත් කියනවනේ නැද්ද? ඒකනේ. මොනවද දේශද? ඒකෙන් ගෑණි කපන්නේ නැහැ. බර මැදිනේ. බර නෑනේ. නෑ මේ ෆ්ලැට්. ඒ කොහොමද ඔලු කොටන්නේ? අයියෝ අපිට පොල් නැහැ. පොල් ගෙඩියක් හොයන්න අර රත්තරන් බඩුවක් ගන්න යනවා. එහාටම මේ හරියට ඇවිල්ලා ආහාරෙන් අරන් යනවා. ඒකනේ. ආහාරෙන් නේද අතරින් යනවා. ආයෙත් ලබන හදිරියා එන්න වෙනවා.